අපි හදමුද බටු වලට කොසයට දාලා බටු මෝජක්. මුලින්ම ඉතින් අපි බටු ටික කපාගෙන බටු ටික බෙද ගන්නවා. ඊට පස්සේ කොසයට ටික තාලාගෙන අපි ඒ ටිකත් බෙද ගන්නවා. මගේ සතුට මගේ ළඟයි මගේ සැනසීම මගේ දරුවෝ ළඟයි මගේ රන්වන් පාට වෙනකන් අපි කොසට ටිකත් බෙද ගන්නවා. මානි වෙන සොඳුරු තැන මගේ නිවහනයි වාසනාව වේවා අපිට උණී වෙන රතු ලුණු ටිකත් අපි බෙද ගන්නවා. එතකොට අමු මිරිස් ටිකකුත් බෙද ගන්නවා. එනසල් කුරුඳු කරපිංචා තක්කාලි ගෙඩියක් කහ ලුණු සීනි හැන්දා පොල් කිරි වලට මිශ්‍ර කරලා අපි පොඩ්ඩක් ඒක තක්කාලි ටික දිය වෙනකම් උතුරව ගන්නවා. මගේ සැනසීම මගේ දරුවෝ ළඟයි මගේ හද ගැස්ම සැමියා ළඟයි උම්බලකට ටිකකුත් මං වඩාත් රසවත් වෙන්න දැම්මා. දැන් පොඩ්ඩීවට කඩා ගන්නවා අපි බෙදගත්ත කොස්සට ටික. පොඩ්ඩක් මේ පොල් කිරි ටික පැහෙන්න තියලා මුලින්ම අපි අර පොඩිවට කඩාගත්ත කොස්සට ටික දානවා. ඔයාලා දන්නවද? කජු රසක් දැනෙනවා මේ පොල් කිරි ටික හොඳටම මේකට උරා ගත්තාම. ඇත්තටම කොස්සට හැපෙනකොට හරි රසයි. අපි ඊට පස්සේ අවසානයේදී තමයි බටු ටික එකතු කරගන්නේ. පදමට ලුණු දාලා හොඳට මේක කලවම් කරගන්නවා. මගේ සැනසීම මගේ දරුවෝ ළඟයි මගේ හද ගැස්ම සැමියා මෝජුව සූදානම් කන්නයි තියෙන්නේ. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න.